දරුවෙක්ගේ සිනහව දකින එක විවාහක යුවලක් බලාපොරොත්තු වෙන උතුම්ම තියාගයක්. උතුම්ම බලාපොරොත්තුවක්. නමුත් අපි දන්නවා සමහර වෙලාවට මව් පදවිය පිය පදවිය ලැබීම විවාහක යුවල් වලට අභියෝගයක් වෙනවා. ඒ වෙලාවට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිදු වෙනවා. පවුලයාගෙන් අහන ප්‍රශ්න නේද? ගමේ අය අහන ප්‍රශ්න මේ දේවල් වලට උත්තර දෙන්නත් වෙනවා. ඒ දරුඵල පමාවීමට තියෙන විසඳුමක් ගැන. එහෙම නැත්නම් ඒ විසඳුම කෙරෙහි දරුඵල පමාවීමට ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථානයක් ගැන, රෝහලක් ගැන තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ෆර්ටිලිටි හොස්පිටල් මහනුවර නගරයේ තියෙන එකම ෆර්ටිලිටි හොස්පිටල් එක කිව්වත් නිවැරදි. මේ රෝහලේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? කොහොමද යුවලක් පිළි අරගෙන ඒ අයට ප්‍රතිකාර නියම කරන්නේ? කොයි විදිහට කතා බහ සිද්ධ වෙන්නේ? මොන වගේ ප්‍රතිකර්මද මේ ස්ථානයේ තියෙන්නේ? දැන් අපි දන්නවා නවීන තාක්ෂණයත් එක්ක බොහෝ විපර්යාස සිදු වෙලා තියෙනවා මේ දරුවන් ඇති කිරීම නැත්නම් දරුඵල ලබා දීම පිළිබඳව. ඉතින් ඒ නවීන තාක්ෂණයේ තියෙන ඒ දේවල් මේ ස්ථානයේ තියෙනවද? කොහොමද ඔබ ගනුදෙනු කරනවද? කොහොමද කතා කරන්න ඕනේ? මොන වගේ තොරතුරුද අවශ්‍ය වෙන්නේ? මොන වගේ කාරණාවලට ඔබ සූදානම් වෙන්න ඕනේද? මේ සියලුම කාරණා අද දවසේ අපි කතා කරනවා 30+ ෆර්ටිලිටි හොස්පිටල් එකට ගිහලා. එන්න යමු. අපි බලමු කොහොමද මේ හොස්පිටල් එකේ මොන වගේ ප්‍රතිකර්මයක් තියෙන්නේ. ඒ දේවල් හොයා බලන්න ආරාධනා කරනවා ඔබට 30+ හොස්පිටල් එකට එන්න. හිතවතුනි අපි දැන් ඇවිල්ලා ඉන්නේ 30+ හොස්පිටල් එක ඇතුළට. දැන් ඔයාලා සූදානම් මේ හොස්පිටල් එකේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඔයා මෙතනට ආවොත් ඔයා කොහොමද මේ ආයතනයේ පහසුකම් ලබා ගන්න කියන කාරණේ හොයාගන්න. අපිත් එක්ක දැන් ඉන්නවා 30+ හොස්පිටල් එකේ නිර්මාතෘතුමන් වෛද්‍ය ප්‍රියන්ත දිසානායක මහතා. එතුමන් කල්ල විද්‍යාව පිළිබඳව හදාarලා ඒ පිළිබඳව විශේෂ අවධානයක් විශේෂ දැනුවත්කමින් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් තාමත් මාදරෙන් පිළිගන්නවා ආයිබන් ඔබතුමන්ට. දැන් ඩොක්ටර් ප්‍රියන්ත අපි ආරම්භයේ මතක් කරේ මේ 30+ හොස්පිටල් එකේ කටයුතු ගැන බලන්නනේ. අතන ඇයි මේ වගේ රෝහලක් මහනුවර කේන්ද්‍ර කොටගෙන පවත්වන්න ආරම්භ කරන්න හිතුනේ? ඔව් අයරංග ඇත්තටම මේ අපිට සබ් ෆර්ටිලිටි ප්‍රතිකාර කරන් යනකොට එක තැනක අපිට ස්ටක් වෙනවා. එතනින් එහාට ඊළඟ ප්‍රතිකාර කොහොමද කරන්න කියන එක. සබ් ෆර්ටිලිටි කියන්නේ සබලියන මදසරු භාවය සම්බන්ධ ප්‍රතිකාර කරගෙන යනකොට එක තැනකින් එහාට අපිට ප්‍රතිකාර කරන්න පහසුකම් තිබුණේ නැහැ. ඒතර අපිට මතකයි කොවිඩ් කාලේ කොවිඩ් එක රට වහනකොට අපිට මතකයි ඔය ප්‍රතිකාර වලට ගියපු කට්ටිය 100 ගාණක් ඉන්දියාවට එන්න බැරුව. ඉතින් මේ වගේ ලංකාවේ අඩු පහසුකම් තිබුණ හින්දා තමයි ඒගොල්ලන්ට එහෙම ඉන්දියාවට තැන් වලට යන්න ඕන වුමනාව තිබුණේ. ඊට පස්සේ කොළඹ සමහර ආයතන පටන් ගත්තා. බැලුවා නුවරට කිසිම ආයතනයක් පහුගිය කාලේ තිබුණේ නැහැ. ඒතර අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය හින්දා අපි IVF නුවර ස්ථාපනය කරමු කියලා අපි ඒකට සියලු පහසුකම් සහිත 30+ ආයතනයේ නුවර පටන් ගත්තා. බොහොම වටිනා කාරණයක්. දැන් මේ රෝහල ඔබ දන්නවා ආරම්භ කරන්න හේතු වුණු කාරණා ටික. දැන් මොන විදිය සේවයක්ද ලබා දෙන්නේ මේ රෝහලට? කොහොමද රෝගීන් පැමිණෙන්නේ? කොතරම් රෝගීන්ට ඔබ ප්‍රතිකාර කරලා තියෙනවද? ඔබේ කාරණයක් අපි මතක් කරමු. ඔව් දැන් අපි ගොඩක් අවුරුදු 10ක් 15ක් වගේ කාලයක් තිස්සේ ඉඳලා ප්‍රතිකාර කරගෙන යනවා. ඒතර ඒ කරගෙන යනකොට ඒක සාර්ථක වෙන කට්ටිය ඒගොල්ලෝ තව කට්ටියට පණිවිඩ කියන මේ අවල් තැනින් ප්‍රතිකාර ගත්තොත් හොඳයි වගේ ඒ වගේ පණිවිඩ යනවා. එහෙම දැනුවත් වෙලා එන රෝගීන් මේ ආයතනයට එනවා අවශ්‍ය ප්‍රතිකාර ගන්න. එතකොට අපි කරන්නේ ඒගොල්ලන්ගේ මූලික අවශ්‍ය ප්‍රතිකාර සැලසුම් කරගන්න ඕන හින්දා ඒගොල්ලන්ගේ සායන විස්තරයක් අරගෙන ඒ අනුව පරීක්ෂණ ටික පවත්වලා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම වලට ඒගොල්ලෝ යොමු කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් පියවරෙන් පියවර අපේ 30+ ආයතනයේ සතු තියෙනවා. එතකොට රෝගියාගේ අවශ්‍යතාවය මත තමයි අපි මොකද්ද ප්‍රතිකාර ක්‍රමයට යොමු කරන්නේ. අපි සූදානම් අතර මේ ප්‍රතිකාර ගැන කතා කරන්න. දැන් ඔබට මදසරු භාවයේ ගැටලුවක් තියෙනවා නම් ඔබ මදසරු භාවයෙන් ප්‍රතිකාර ගන්න, ඒ සම්බන්ධ ප්‍රතිකාර ගන්න යොමු වෙනකොට ඔබේ ඔළුවට එන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රෝහලේ මේ ප්‍රතිකාර ගත්ත අයින් කී දෙනෙක්ට මදසරු භාවයේ මිදිලා දරු සිහිනයක් දැක ගන්න හැකියාව ලැබිලා තියෙනවද කියලා. මේ ගැන මොකද කියන්න පුළුවන්? ඒක බැලුවොත් අපි අර සාර්ථක ප්‍රවණතාවයකට කියන්නේ සක්සස් රේට් එක කියලා. අපේ දැන් පෞගේ අවුරුදු 10 තුළ වගේ ෆලෝ කරලා බැලුවොත් සියලුම ඩීටේල් අපි ගාව තියෙනවා. සාමාන්‍යයෙන් නෝමල් කියන්නේ සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම වලින් විතර 120ක් 30ක් වගේ ප්‍රතිකාර වලින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ දරුපල් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ IVF වගේ පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් 60ක වගේ සාර්ථක ප්‍රවණතාවයක් තියෙනවා ඔය ආයතනයේ. ඒ කියන්නේ ඇත්තටම ඒ තමයි ගන්න පුළුවන් උපරිම සාර්ථක ප්‍රවණතාවය. මදසරු භාවයට ප්‍රතිකාර ගන්නකොට
අපිට එන ඊළඟ අදහස තමයි දැන් ලෝකයේ අපි දන්නා බොහෝ නවීන ප්‍රතිකර්ම හොයාගෙන තියෙනවා මේ මදසරු භාවය වෙනුවෙන්. එතකොට මහනුවර වගේ ස්ථානයක තියෙන මේ රෝහලක ලෝකයේ තියෙන අති නවීන ප්‍රතිකර්ම තියෙනවද කියන කාරණේ ඔබේ හිතට ඇති වෙන ගැටලුවක් වෙන්න පුළුවන්. මේ ෆර්ටිපස් රෝහලේදී මේ ලෝකයේ තියෙන මේ ප්‍රතිකර්ම දැනටත් ලෝකයේ නවීන තාක්ෂණ උපයෝග කරගෙන තියෙන ප්‍රතිකර්ම ක්‍රම තියෙනවද කියන කාරණේ අහුවොත් මොන වගේ උත්තරද ඔබතුමා දෙන්නේ? අතරම මේක ගැන කියන්න සන්තෝෂයි. අපි පියවරෙන් පියවර ගත්තොත් මූලිකව අපි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලින් විතරක් අපි ඒගොල්ලන්ට හරියන කට්ටියට ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන්. ඊළඟට IUI කියන්නේ ශුක්‍රාණු වල ගැටලු තියෙන කට්ටියට IUI ප්‍රතිකාර ක්‍රම වලින් ඒගොල්ලන්ගේ දරුපල් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊටත් එහා ගත්තොත් IVF කියන්නේ අපි වචන සිංහලෙන් මුත් කියමුද IUI කියන්නේ මොකක්ද? IUI කියන්නේ intrauterine insemination කියන්නේ ශුක්‍රාණු අරන් පිරිසිදු කරලා ගර්භාෂයට තැන්පත් කිරීම. ඒක කරන්නේ අර ශුක්‍රාණු වල ශක්තිය අඩු නම් අපිට පුළුවන් පිරිසිදු කරලා හොඳ ශුක්‍රාණු වෙන් කරලා අරගෙන ඒ ටික අර සරු දින බලලා ගර්භාෂයට තැන්පත් කරන්න. ඒ වගේ අර සාර්ථක වෙන ප්‍රවණතාවය වැඩි කරන්න පුළුවන්. ඊළඟට ගත්තොත් IVF කියන එක. ඒ කියන්නේ in vitro fertilization. ඒ කියන්නේ එළියේදී තමයි අපි බබා හදන්නේ. ඉස්සර ඔක නල බබාලා කියලා ලොකු කතාවක් ඒක. ඒ කියන්නේ අපි කාන්තාවගේ ඩිම්බ වෙනම එළියට ගන්නවා වෙන පරීක්ෂණ තියෙනවා. ඒ මේ පහසුකම් ඔබ රෝහලේ තියෙනවා. සියලුම පහසුකම් තියෙනවා. ඩිම්බ වෙලම එළියට ගන්නවා. එතක ශුක්‍රාණු වෙනම එළියට ගන්නවා. අපි ඒ දෙක එකතු කරන්නේ ලැබ් එකේදී. ඒක එකතු කරන ක්‍රම කීපයක් තියෙනවා. XCM කියලා. X කියන්නේ ඩිම්බ ඇතුළටම ශුක්‍රාණු ඇතුළත් කිරීමේ ක්‍රමයක්. ඒක තමයි ගොඩක් නවීන ක්‍රමය. දැන් ඒක තමයි අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒ විදිහට අපේ ශල්‍යාගාරය තුළ තමයි කලල නිෂ්පාදනය කරන්නේ. ඒතර ඒක කල්චර් කරන්න පුළුවන්. ඒක වෙනම දවස් 5ක් විතර වර්ධනය කරලා අපි ඒවා එහෙම හදපු කලල තමයි ගර්භාෂයට තැන්පත් කරන්නේ. ඒක තමයි IVF කියලා කියන්නේ. in vitro fertilization. එහෙම කරන්න පුළුවන්. ඊළඟ පහසුකම ගත්තොත් සමහර කලල වලම තියෙන්න පුළුවන් දුර්වලතාවයන්. ඒවා අපි අතුල් කරන්න කලින් ඒවා අඳුනා ගන්න ක්‍රම තියෙනවා. PGS කියලා. කියන්නේ pre implantation genetic screening කියලා. කියන්නේ අපි කලින්ම ඒගොල්ලන්ගේ සෛල ටිකක් වෙන් කරලා අරගෙන ඒක ජාන ලැබ් එකට යවලා ජාන ලැබ් එකෙන් වාර්තාවක් ගන්න මේක නිරෝගී කලලයක්ද මේක මොකක් හරි රෝගී තත්ත්වයක් තියෙන කලලයක්ද කියලා. ඊට පස්සේ බලලා ඒ නිරෝගී කලල විතරක් වෙන් කරලා හඳුනගෙන ඒ කලලයක් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. කියන්නේ PGS තාක්ෂණය යොදාගෙන කලල වෙන් කරලා අරන් විදිහට තැන්පත් කරන්න පුළුවන්. ඒක වෙන් කරලා ගන්න අපි ලේසර් කිරණ මාර්ගයෙන් ඒකට අවශ්‍ය පහසුකම් සියලු දේ මෙහි තියෙනවා. ඊළඟට ඒ කලල අපිට වැඩිපුර තියෙන කලල අපි පුළුවන් ෆ්‍රීසිං කියලා. ඒ කලල අර ලික්විඩ් නයිට්‍රජන් ද්‍රාවණයක ෆ්‍රීස් කරලා තියාගන්න පුළුවන්. තියලා අවුරුදු ගාණක් වුණා තියන්න පුළුවන්. එලා අපිට ඕන එනකොට ආයේ කලල අරගන්න පුළුවන්. ඒ තමයි ඒ කියන්නේ එම්බ්‍රයෝ ෆ්‍රීසිං කියලා. ඒ පහසුකමත් අපි ගාව තියෙනවා. ඊට පස්සේ නැවත ඒව අරගෙන තැම්පත් කරලා බබා හදා ගන්න පුළුවන්. ඒ වගේ IVF තාක්ෂණයට අදාළ සියලුම පහසුකම් ෆර්ටිප්ලස් ආයතනයේ මේ වෙනකොට තියෙනවා. බොහොම වටිනා කාරණයක් මේ සම්බන්ධයෙන් දැනගන්න ලැබීම. දැන් මේ කාරණේ සිදු කරගෙන නැත්නම් මේ සම්බන්ධ මදසරුභාවය පිළිබඳව රෝහලක් කරගෙන යන එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. මෙතුමන් නිර්මාතෘවරයා අධ්‍යක්ෂතුමා වගේ හඳුනාගත්තට අපි දන්නවා බොහෝ කණ්ඩායමක් මෙතුමන් පිටුවස මේ සේවය ලබා දීම සඳහා අපකැප වෙනවා. ඒ නිසා අපි දැනගමු කවුද ඔබතුමාත් එක්ක එකතු වෙලා ඉන්නේ, මොන වගේ විශේෂඥයන්ද එකතු වෙලා ඉන්නේ, මොන වගේ කණ්ඩායමක්ද ඉන්නේ මේ සේවය සලසන්න. ඔය ඒක හරියම වැදගත් අයරංග. අපි ගත්තොත් අපිට දැන් කලල ඉස්ලාම රෝගියාගේ ප්‍රතිකාර ක්‍රමය අපිට සැලසුම් කරගන්න. ඒක එම්බ්‍රයොලොජිස්ට් කෙනෙක්, ක්ලිනිකල් එම්බ්‍රයොලොජිස්ට් කෙනෙක් වශයෙන් අපිට පුළුවන් ඒ කලල සැලසුම් කරන්න. ඊට පස්සේ නිර්වින්දන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක් කෙනා යාගේ සීනත් කළ ඩිම්බ එළියට ගන්න අවස්ථාවට. ඒ ඩිම්බ එළියට ගන්න විශේෂ පුහුණුවලත් ප්‍රසවාන ආයුර්වේද වෛද්‍යවරයෙක් පැමිණෙනවා. එයා තමයි විශේෂයෙන් ඒ ඩිම්බ එළියට ගන්න. ඒතර ඒ සියලුම දෙයට අවශ්‍ය හොඳම නිපුණතාවයක් තියෙන වෛද්‍යවරු අපේ ආයතනයට එනවා ඒ අවශ්‍ය කටයුතු වලට. ඊළඟට ගත්තොත් අපේ IVF lab එක, ඒ කියන්නේ IVF රසායනාගාරය. එතනදී එතන ඉන්න අපිට එම්බ්‍රයොලොජිස්ට් කියලා කියන්නේ කලල තාක්ෂණවේදී. හොඳම පළපුරුදු ලංකාවේ සෑහෙන පළපුරුදු ඇති එම්බ්‍රයොලොජිස්ට් කෙනෙක් අපි ගාව ඉන්නවා. එයා තමයි අවශ්‍ය ලැබ් එක ඇතුලේ අවශ්‍ය වැඩ ටික ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ කලල හදන එක, ඉක්සි කරන එක, බයොප්සි ගන්නවා. කියන්නේ වගේ ඒ කොට සියලුම දේ කරන්න හොඳම පළපුරුදු කෙනෙක්. ලේසි පහසු නැහැ කණ්ඩායමක් ඉන්නවා නේද? ලොකු වැඩක්. ඔව්. ඊට පස්සේ තියටර් එකට ගත්තාම අවුරුදු 20ක් විතර 15ක් විතර හොඳ පළපුරුදු ඉන්චාර්ජ් සිස්ටර් කෙනෙක් ඇතුළු
පුහුණු හෙද නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට ඒ වගේ හැම කටයුත්තකටම පළපුරුදු ටීමයක් අපි ගාව ඉන්නවා. එතන මේදී කරන්නේ. අපිට දැන් තේරෙනවා බොහොම නිපුණතාවයේ පළපුරුද්ද ලත් කණ්ඩායමක් ඔබ වෙනුවෙන් අපකැප වෙනවා මේ සේවය ලබා දෙන්න. ඒ වගේම අපි දන්නවා අපි දැනගත්තා මේ රටේ බොහෝ දුර බැහැර ඉඳලා මේ සම්බන්ධයෙන් ප්‍රතිකර්ම ගන්න අය එනවා. ඒතකොට ඒ අයට තියෙන පහසුකම් මොනවද කියලා දැන ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඒ අයට ලැබෙන පහසුකම් ගැනත් විශ්ලේෂණය කිරීම අපිට ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් නිසා. කොහොමද එන ඈත ඉන්න අයට, දුර බැහැර ඉන්න අයට, එහෙම නැත්නම් ඔබ ආයතන එන අයට මොන වගේ පහසුකම්ද සූදානම් කරලා තියෙන්නේ? අත මේගොල්ලන්ට අපිට පුළුවන් මේ ආයතන ගැන දැනුවත් වුණාට පස්සේ අපිත් එක්ක කතා කරගෙන ඒ අපි අවైలබල් වෙලාවලට පැමිණියොත් ඒගොල්ලන්ට මූලික අපි සායන විස්තරයක් ලබාගෙන ඒගොල්ලන්ගේ පරීක්ෂණ ටික සියලු පරීක්ෂණ අපිට කරන්න පුළුවන්. ඊළඟට ස්කෑන් පරීක්ෂණ වගේ සියලු අවශ්‍ය දේවල් ඒ වෙලාවටම කරගන්න පහසුකම් තියෙනවා. ඊට පස්සේ ගත්තාම IUI කරනවා නම් IUI එතන වෙනම පරීක්ෂණකාරයක් තියෙනවා ඒ සම්බන්ධ පිළියෙල කිරීමට. ඊළඟට පුළුවන් IVF ගත්තාම IVF එකේදී වෙනම ඒකට අවශ්‍ය පරීක්ෂණකාරය තියෙනවා. ඒකට අවශ්‍ය සියලුම පහසුකම් සහිත ලේසර් කිරණ IXC මැෂින් සියලුම දේ සමග පරීක්ෂණකාරය තියෙනවා. තියටු පහසුකම් අවශ්‍ය සියලු තියටු පහසුකම් තියෙනවා. ඒ ජර්නි එකේ යන අතරතුර ඒගොල්ලන් නැවතීමේ පහසුකම් තියෙනවා. ඒ කාමර අවශ්‍ය දේවල් සියලුම දේ පිළිවෙලට පටන් ගත්ත දිනේ ඉඳලා ඉවර වෙනකල් අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න අප ආයතනයේ සියලු පහසුකම් තියෙනවා. මේ වෙනකොට ඔක්කොම අරේන්ජ් කරලා තියෙනවා. දැන් කාරණා කිව්වා ජර්නි එක යනකොට කියලා. ක්ලයන්ට් ජර්නි එක එහෙම නැත්නම් පේෂන්ට් ජර්නි එක ඉතාමත් වැදගත් කාරණා. දැන් ඔබ රෝහලකට පැමිණෙනකොට ඒ රෝහලේ ඒ අංකය ලබා ගැනීම නැත්නම් වෛද්‍යවරයා හම්බ වෙන්න වෙලාවක් වෙන් කර ගැනීම ඉඳලා ඔබේ අවශ්‍යතාවය ඉටු වෙනකම් කොහොමද ඔබේ ගමන යන්නේ කියලා දැන ගැනීම බොහොම වැදගත් වෙනවා. ගොඩක් දෙනෙක් හිතන කාරණා. කොහොමද කෙනෙක් ස්ථානය වෙන් කරගන්න ඔබේ වෙලාව වෙන් කරගන්න ඊට පස්සේ කොහොමද මේ පේෂන්ට් ජර්නි එක වෙන්නේ ඔබේ ආයතනය තුල? ඇත්තටම අපි රෝගීන් බලන පරීක්ෂා කරන කාලය දැන් වැඩි කරලා තියෙනවා. දැන් සෙන්සුරාදා ඉරිදා ගත්තොත් අපි උදේ 9 ඉඳලා හවස 6 විතර වෙනකල් අවශ්‍ය ඕනම වෙලාවක ඒගොල්ලෝ කාලය වෙන් කරගෙන පැමිණියොත් ඒගොල්ලන් අවශ්‍ය සායනික පරීක්ෂණ බලලා අවශ්‍ය ප්‍රතිකාර ප්ලෑන් කරගන්න පුළුවන්. සතිය දවස්වලත් අපි ගොඩක් වෙලාට එකෙන් පස්සේ වගේ දිගටම හවස වෙනකල් අවශ්‍ය ප්‍රතිකාර ගන්නවා. එතකොට මොනම් ක්‍රමයකින් හරි රෝගියා මේ ආයතන ගැන දැනුවත් වෙලා පැමිණියොත් අපි පිළිගැනීම නිලධාරී ඉන්නවා. ඒ අවශ්‍ය දේවල් ඒගොල්ලෝ උපදෙස් ලබා දෙනවා. ඊට පස්සේ වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලලා ඒගොල්ලන්ගේ මොකද්ද කරන ප්‍රතිකාර ක්‍රමය කියලා අපි ඒක නිර්ණය කරනවා. ඒ අනුව පියවරෙන් පියවර නෝමල් සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමයක් යන්නේ. ඒ වුණත් ඒ අවශ්‍ය ප්‍රතිකාර ටික තියෙනවා. ඊළඟට එහා ගියොත් IUI මොනවා හරි යනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම කොහොමද ඒකට වෙන්න ඕනේ, මොන දිනවලද අපි ස්කෑන් පරීක්ෂණ කරන්නේ, කොහොමද එන්න ඕනේ, ඒවට ගන්න ඕන ප්‍රතිකාර මොනවාද, ඒ අවශ්‍ය සියලු දේ පිළිවෙලට අපි දිනවකවානුත් එක්ක අපි ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ IVF වලට යනවා නම් ඒකට වෙනම පරීක්ෂණ තව තියෙනවා. ඒ පරීක්ෂණ අනුව අපි තීරණය කරනවා මෙයාට මොකද්ද කරන IVF කරන ක්‍රමය කොහොමද කියලා. ඒ ක්‍රමය රෝගියත් එක්කත් අපි කතා කරලා බලලා ඒ යන සියලු දේ කතා කරගත්තට පස්සේ ඒ යන පියවරෙන් පියවරට අවශ්‍ය සියලු දේ අපි ප්ලෑන් කරලා තියෙන්නේ. කියන්නේ මුලදී පටන් ගන්නකොටම මේ දිනවලට මේ ස්කෑන් තියෙනවා. ඒ වගේ අවශ්‍ය ජර්නි එක දිගටම තියෙනවා. ඊට පස්සේ අපි IVF එකට අපි පේෂන්ට් කෙනෙක් යොමු කරොත් අපිට යාට දැන් සාමාන්‍යයෙන් උසස් දිනේ ඉඳලා එන්නත් වගේක් දෙන්න තියෙනවා. ඒක එන්නත් ප්‍රමාණය ඔක්කොම තීරණය කරන්නේ යාගේ පරීක්ෂණ අනුව යාගේ සායනික වාර්තා අනුව තමයි බලන්නේ. ඊට පස්සේ දවස් 12ක් 14ක් අතර කාලයක් දිනපතා ඉන්ජෙක්ෂන් විදින්න තියෙනවා. ඒ එන්නත් කරාට පස්සේ අපි අතරතුර ස්කෑන් කරලා බලන මෙයාගේ කොහොමද ප්‍රෝග්‍රස් එක කොහොමද මෙයාගේ කොහොමද ඩිම්බ හැදෙන්නේ, අඩු වෙනවද වැඩි වෙනවද කොහොමද ඒ ටිකත් අතරමඟ අපි චෙක් කරලා බලනවා ඇත්තටම. ඊට පස්සේ ඩිම්බ ගන්න දිනේ අපි තීරණය කරාට පස්සේ දෙදෙනාටම ඇවිල්ලා නතර වෙන්න කාමර පහසුකම් තියෙනවා. ඊට පස්සේ අපි දිනේට අර කිව්ව අපේ විශේෂඥ වෛද්‍යවරු ටීම් එක එකතු වෙනවා. එකතු වෙලා පොඩි අතර මේක පරීක්ෂණ ඔපරේෂන් එකක් වගේ පොඩි සීන් ඇති කරලා පොඩි ඔපරේෂන් එකක් වගේ කළා ඩිම්බ පරීක්ෂණයක් මාර්ගෙන් එළියට ගන්න පොඩි ඔපරේෂන් එකක් වගේ. එදාටම තමයි පුරුෂයාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් ගන්න මේ සාම්පල් එකක් ගන්න. ඊට පස්සේ එතනින් එහාට තමයි අපේ ලැබ් එකේ වැඩ ටික ඔක්කොම තියෙන්නේ. ඉතින් ලැබ් එක අපේ IVF පරීක්ෂණකාරයට සාම්පල් දෙක දුන්නාම එතන අවශ්‍ය දේ ඔක්කොම අපේ එම්බ්‍රයොලොජිස්ට් සීනියර් එම්බ්‍රයොලොජිස්ට් කෙනෙක් ඉන්නවා. එයා අවශ්‍ය ඔක්කොම වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඊට පස්සේ අපි දවසින් දවස කලල කොහොමද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒ අතරතුර රෝගියාට
දෙන්න ඩිම්ම ගත්තට පස්සේ ආපහු නිදහස් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ අර කලල කොහොමද වර්ධනය වෙන්නේ කියලා බලලා දවස් 5ක් එළිය කල්චර් කරනවා කියලා කියන්නේ. ඒක දවස් 5ක් එළිය වර්ධනය කරන්න පුළුවන් ඒ කලල. දවස් 5ක් යනකොට ගත්ත ඩිම්බ වලින් කොච්චර කලල කීපයක් හැදෙනවද කොහොමද හැදෙන්නේ කියලා බලලා අපි කරන්නේ ඒ කලල ටික ෆ්‍රීස් කරන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ අර කලල කල් තබා ගැනීම ක්‍රමය. ඒකට වෙනම විශේෂිත ක්‍රම තියෙනවා. ඒ එම්බ්‍රයෝ ෆ්‍රීසිං කියලා කියන්නේ. ඒතර ෆ්‍රීස් කරලා තියලා ඊට පස්සේ අර කාන්තාවගේ ගර්භාෂය වෙනම සක්සන වෙනම බෙහෙත් දීලා ඊට පස්සේ අතරතුරත් ස්කෑන් පරීක්ෂණ කීපයක් කරලා බලලා ලේ රිපෝට් බලලා එයාගේ සුදුසු කාලවකවානුව අපි තීරණය කරනවා මේ දවසේ තමයි මෙයාට මේක තැම්පත් කරන්න සුදුසු කියලා. ඒ දිනෙටත් අපි නැවතීමේ පාසුකම් දෙනවා. එදාට ඇවිල්ලා මේ නතර වුණාම පාසුවෙන් කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව සාමාන්‍ය විදිහට ඇවිල්ලා අපි ඒක කලල තැම්පත් කරාට පස්සේ ඒකට කියන්නේ එම්බ්‍රයෝ ට්‍රාන්ස්ෆර් කියලා. ඒ කලල තැම්පත් කරලා පැය කීපයකින් හරි දවසින් හරි යට සාමාන්‍ය විදිහට යට වැඩ කටයුතු වලට යන්න පුළුවන්. පොඩි කාලයක් විවේකී ඉන්න වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට තමයි දවස් 10ක් 12ක් යනකොට අපි ලේ පරීක්ෂණයක් කරලා දැනගන්න මෙයාගේ කොහොමද කලල වර්ධනය කොහොමද හැදුනද කොහොමද මේක සක්සස්ද නැද්ද කියලා ඔක්කොම සියලු දේ දැනගන්න පුළුවන්. එම්බ්‍රයෝ ට්‍රාන්ස්ෆර් එක කරලා දවස් 10ක් 12ක් යනකොට දැනගන්න පුළුවන්. ඉතින් මම කරලා යන කට්ටියන් කොහොමද 60%කට කිට්ටුවක් ඉතින් හොඳයි කියලා තමයි අපෝ අපිට පරීක්ෂණ ලේ රිපෝට් එක බලලා අපිට ඒ වගේ දැනුම් දෙනවා. සංකීර්ණ කාරණයක්. හැබැයි ඒ සංකීර්ණ කාරණේ සරල කරන්නට බොහෝ දෙනෙක් අප කැප වෙනවා බොහෝ පහසුකම් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණය මේ රෝහලේ තියෙන බව ඔබ දැන් දන්නවා. එතකොට දැන් කෙනෙක් ඉන්නවා නම් මේ රෝහල වෙත යොමු වෙන්න ඔහුට අවශ්‍ය වෙනවා ඔහුට ඔයයට යුවලට අවශ්‍ය වෙනවා මේ රෝහලේ තොරතුරු දැනගන්න කොහොමද එකතු වෙන්නේ මේ වගේ කාරණා පිළිබඳව අපි අවසාන වශයෙන් මතක් කරමු. ඇත්තටම මේ ඒගොල්ලෝ අපේ රෝහල ගැන දැනගත්තොත් අපිට කතා කරලා අපිට එන්න පුළුවන් අපේ දිනක් වකවානුව වෙන් කරගෙන පර්සනලි අතර මගේ දුරකථන අංකය කියනවා නම් 0.74 0.7 611 ඒ නම්බරයකට කතා කරොත් මගෙම විස්තරයක් දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අප ආයතනයේ විශේෂ නම්බරයක් තියෙනවා 0.81 20 88 200. ඒ වගේ ඒ නම්බර එකට කතා කරොත් අපට සියලු විස්තර දැනගන්න පුළුවන්. බොහොම ස්තුතියි. අතරම අවසාන වශයෙන් ඔබතුමන් මොන වගේ පණිවිඩයක්ද අපිට ලබා දෙන්න තියෙන්නේ? අතරම අපි දන්නවා දැන් පහුගිය කාලේ වුණත් පිට රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවෙන් එනවා අපිට වෙන රටවල් වලින් එනවා. ඉතින් මේ රටවල මේ වගේ කර්තව්‍යයන් විශාල මුදලක් වැය වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙ නතර වෙලා මේ අවශ්‍ය වෙටි කරගෙන යනවා. අපිට කියන්න තියෙන්නේ මොන හරි Tamanට මදසරුභාවය සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න. අපිට පුළුවන් ස්කෝප් එකේ අපිට අවශ්‍ය දේ සියලු දේ කරලා දෙන්න පුළුවන්. ඒ වුණත් කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඔබ වෙනුවෙන් සියලුම දේ කිරීමට අපකප්ප වී සිටිනවා. අපේ 40+ ආයතනයේ ටීම් එක මේ සඳහා සැදී පැහැදී සිටිනවා ඔබට අවශ්‍ය කරුණු කාරණා ඉෂ්ට කර දීමට. හිතවතුනි අපි අද දවසේ කතා කරේ මහනුවර තියෙන 30+ ෆර්ටිලිටි හොස්පිටල් එකේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ මොන විදිහටද යුවලක් පැමිණියාම ඒ යුවලගේ කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව අද දවසේ අපි හොයා බැලුවේ. මේ සම්බන්ධයෙන් අපි කතා කරේ 30+ ෆර්ටිලිටි හොස්පිටල් එකේ නිර්මාතෘතුමන් වෛද්‍ය ප්‍රියන්ත දිසානායක මහතා සමග කල්ල විද්‍යාව පිළිබඳ විශේෂ හැදෑරුමක් සමගින් එතුමන් සහ එතුමාගේ කණ්ඩායම් පිළිබඳව අපි තොරතුරු දැනගත්තා. ඉතින් අපි සූදානම් වෙන්නේ තවත් මේ රෝහල පිළිබඳව තොරතුරු ඉදිරි කාලේදී හොයා බලන්න. ඔබ සැමට ආයුබෝවන්.